අද වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිත් තියෙන්නේ මගේ 2026 රූම් මේකෝවර් වීඩියෝ එක. ඔයාලා මේ දකින්නේ මම රූම් මේකෝවර් එකට පඩු ගන්න ගියපු දවසේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ. මම මේ ටිකේ අසනීප වෙලා ඉඳියා. ඒ හින්දා තමයි මට මේ රූම් මේකෝවර් වීඩියෝ එකක් ගන්න පරක් වුණේ. දැන්ටත් නිකන් වොයිස් එක චුට්ටක් අවුල් තියෙන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඒ හින්දා මං ඉස්සෙල්ලම රූම් එකට මැට්‍රස් එකක් ගත්තා. මට හිතුණා තිබ්බ මැට්‍රස් එක මාරු කරොත් හොඳයි කියලා. ඒක එහෙම අවුලක් තිබුණේ නැහැ. හැබැයි මට හිතුණා අලුත් මැට්‍රස් එකකින්ම වැඩ පටන් ගත්තොත් හොඳයි කියලා. මං හරියටම දෙවැනි දවසේ තමයි රූම් මේකෝවර් එකේ වැඩ ටික පටන් ගත්තේ. මොකද පළවෙනි දවසේ රෑනේ මම මැට්‍රස් එක ගෙනාවේ. මට එච්චර දේවල් ටිකක් කරගන්න ටයිම් තිබ්බේ නැහැ. මං බට නිදාගත්තා. අපි එහෙමනම් පටන් ගමු වෙන ටික. මම ඉස්සෙල්ලම රූම් එක අතු ගාගත්තා. සේරම දේවල් එළියට දාලා මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. සේරම මගේ තිබ්බ පොත් කබඩ් කර්ටන් සේරම ගලවලා මම දැම්ම කෑම කාමරේ උඩට. කෑම කාමරේ මේසෙ උඩයි ඔටියට ගොඩ ගැහුවා. මොකද මට ඒකට හපුවේ ටික ගන්නකොට ලේසියිනේ. ආයෙත් අන්තෙන් ගනින් හොයන්න දෙයක් නැහැ. ඒ හින්දා මම මේ ඉස්සෙල්ලම කාමරේ අතු ගා ගන්න බැරුවා. අල්මාරිය නම් එළියට ගන්න බෑ. මම ඒක හැමම තියන්න ඇරලා ක්ලීන් කරගන්නවා කියලා හිතුවා. මම ඉස්සෙල්ලම ස්ටඩි ටේබල් එක මම මෙතනට දානවා කියලා හිතුණා. කලින් තිබුණේ මෙතන නෙමෙයිනේ. මට හිතුණා තැන වෙනස් කළොත් හොඳයි කියලා. මම දැන් සම්පූර්ණයෙන්ම මගේ රූම් එක මේ ක්ලීන් කරගන්නවා. අතු ගාලා ඊට පස්සේ මම හිතුවා වතුර ගහලම රූම් එක හොදනවා කියලා. ඇත්තටම මම ඒ කරපු මෝඩ වැඩේ හින්දා මට පැය ගාණක්ම ගියා රූම් එකේ වතුර ටික අයින් කරගන්න. මොකද මගේ කාමරේ චුටි ගැට්ටකින් පල්ලට අපේ කෑම කාමරේට වඩා චුටි ගැටක් පහලෙන් තමයි තියෙන්නේ. ඒකට වතුර ටික මට කෑම කාමරෙන් එළියට දාන්න බෑ. ඉඟුරු තේකකුත් බීලා මම ඊට පස්සේ සම්පූර්ණයෙන්ම රූම් එකේ තිබ්බ ටික වතුර ටික අයින් කළා. මෙන්න මේ පොත් ටික මෙතනින් තිබ්බා. මට හිතුණා එතනට මොකක් හරි මේ එකක් කියන්නේ ආර්ට් එකක් දාන්න පුළුවන් වෙයි කියලා. මං ටේබල් එකක් දාගත්තා. පොත් කබඩ් එකක් දාගත්තා. දැන් තියෙන්නේ ඔක්කොම දේවල් ටික ස්ටෝර් කරගන්න තමයි. ඉස්සෙල්ලම මේ මැට්‍රස් එකේ කවර් එක කැපුවෙත් නැහැ මං තාම. අපි එහෙමනම් මැට්‍රස් එකේ කවර් එක කඩලා ඉතුරු ටික කරමු. ඒකත් හරි. දැන් මම මේකේ පොත් ටික අහුරගත්තා. තව තියෙනවා. හැබැයි ටික මං වෙන වෙනම අහුරගත්තා. මෙතන තියෙන්නේ මම ලියපු නැති මගේ අලුතෙන් මං ගෙනපු පොත් ටික. මේකේ මේ තියෙන්නේ මං මේ ටිකේ මේ දවස් ටිකේ පාඩම් කරන පොත් ෂෝට් නෝට් ඒ දේවල්. පේනවනේ මගේ ස්ටඩි ටේබල් එකේ හැටි. අපි එහෙමනම් ඒක ආස් කරලම පටන් ගමු. ඉස්සෙල්ලම මං හිතුවා අනිත් ටික ආස් කරන්න කලින් ස්ටඩි ටේබල් එක ආස් කරගන්නවා කියලා. මොකද මම පාඩම් කරන්න ඕනි හින්දා. මම දැනට බෙඩ් එක මේ විදිහට තියාගත්තා. මොකද මං ඒ කියන්නේ මට එක දවසකින් දවස් දෙකකින් මේ ටික සේරම ඉවර කරගන්න වෙන්නේ නැහැ. මොකද මට සතියක් විතර යනවා මේ ටික ඉවර කරගන්න. මේ තියෙන්නේ තුන්වෙනි දවස. තුන්වෙනි දවස් උදේ තමයි මං ස්ටඩි ටේබල් එක හැදුවේ. මම මේ කරන්නේ මම මෙහෙම නෙමෙයි. මං අලුත් ස්ටඩි ටේබල් එකක් ඕඩර් කරන්න හිතාගෙන ඉඳියේ. හැබැයි බහුවිය ටිකේ අසනීප වෙලා ඉඳියා. වැඩ ගොඩක් තිබ්බා මට. මේක හරියට කරගන්න බැරි වුණා. මං හිතුවා කමක් නැහැ. මම ස්ටඩි ටේබල් එකක් පස්සේ ඕඩර් කරගන්නවා. මේ දවස් ටික පහුවෙලා දැනට මම මේ විදිහට ෆිනිෂ් කරගන්නවා කියලා. මොකද නැත්තම් අර විදිහට මට ඉන්නත් බෑ කාමරේ. හරිම කරදරයක්. හැමදේම මං ඇදලා තැන් වල දාලා. ඒ හින්දා මම මෙන්න මේ රෙද්ද තමයි අලුතෙන් ගත්තේ ටේබල් එකට. මට හිතුණා ඒක හොඳයි කියලා. කලින් තිබ්බ චුට්ටක්
තද පාටයි. මේකත් තද පාට වුණාට චුට්ටක් ඒකට වඩා මට මේක හොඳයි කියලා හිතුණා. ඒ හින්දා මම මේක දැම්මා. අපි එහෙමනම් පෑන් පැන්සල් ඒ දේවල් ටික ඕගනයිස් කරගමු. ස්ටඩි ටේබල් එකේ වැඩ ටික නම් මේ වෙලේ 100% ඉවරයි. මෙන්න මේක තමයි මගේ ෆයිනල් රිසල්ට් එක මගේ ස්ටඩි ටේබල් එකේ. ඊට පස්සේ මම ඒ වැඩ ටික ඉවර කරලා මම පටන් ගත්තා මගේ කණ්ණාඩි මේසේ ලොකර්ස් දෙකස් කරන්න. ඔයාලට පේනවද මේ දෙක මේ තරම් හැඩි වෙලා? මන් දන්නේ නැහැ මම කොහොම මේව ඇදලා දාලාද කියලා. මං හෙයා ක්ලිප්ස් ටික ඕගනයිස් කරලම වැඩේ පටන් ගත්තා.
කරගත්තු ලොකස් දෙක පළවෙනි එක මේ තියෙන දෙවැනි එක. ඊට පස්සේ මට හිතුණා කන්නඩි මේසෙක් ගාවින් චුටි ස්ටූල් එකක් තියලා මේ රැක එක ඒක උඩින් තියනවා කියලා. ඒක තිබෙ මගේ ස්කින් කෙයාර් අයිටම් මනම් ඒ දේවල් ටික තමයි මේ තියෙන්නේ. නම් කොණ්ඩ බූල් ටික මම ඒකෙන් මේ විදිහට මේ තිබ්බා. මේ තියෙන මේකප් අයිටම්ස් ටික මේ තියෙන්නේ එතන ෆයිනල් ලුක් එක. මේ විදිහට තමයි මම දැනට ඒ ටික සෙට් අප් කරගත්තා. මම හිතාගෙන ඉන්නේ නම් මේ විදිහට නෙමෙයි වෙනම රැක් එකක් ඕඩර් කරගන්න. හැබැයි ඒ රැක් එක තිබුණේ නැහැ මට හොයාගන්න. මන් දන්නේ නැහැ රත්නපුරේ කොහෙවත් ෂොප් එකක තිබ්බේ නැහැ. මන් දන්නේ නැහැ කොහෙද වෙන තියෙන්නේ කියලා. මම හිතපු විදිහ එකක් හොයාගන්න මට බැරි වුණා. පස්සේ මට අන්තිමටම තමයි තෙමු එකේ තිබිලා ඒක හම්බුනේ. මම ඒක ඕඩර් කරලත් ඒ දවසක් යනවනේ එන්න. මම හිතුවා එතකන් මේ ටික මේ විදිහට තියලා ඊට පස්සේ හදාගන්නවා කියලා.